හා යාළුවනේ කොහොමද ඔයාලට? අනේ ඉතින් අද මම පැලමුන් වලින් රසම රස කරි එකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු කොහොමද මේ රසම රස කරි එක හදාගන්නේ කියලා. මුලින්ම මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ඒකට සූදුරු ටිකක් සහ උළුහාල් ටිකක් එකතු කරගන්නවා. ඒකටම මම පොඩිවට කපාගත්ත සුදුලුණු ටිකක් සහ ලුණු ටිකක් එකතු කරගෙන තෙල් එකේ පොඩි වෙලාවක් බැද ගන්නවා. ලුණු ටිකක් වැදුනට පස්සේ ඒකටම කුරුඳු කෑල්ලක්, අමු මිරිස් ටිකක්, ඒ වගේම රාම්පි කරපිංච ටිකකුත් එකතු කරගෙන හොඳින් තෙල් එකේ තෙම්පරාදු කරගන්නවා. මේ ටිකත් හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ ඒකට මම සෝදලා පැත්තකින් තියාගත්ත අපේ පැලමුන් ටික එකතු කරගෙන ඒ ටිකත් මේ විදිහට තෙල් එකේ තෙම්පරාදු කරගන්නවා. ඒකට මම දැන් රස අනුව ලුණු ටිකක්, අමු 3-5 ගොඩ තේ හැන්දක්, ඒ වගේම කහ කුඩු සල්පයක් සහ ගම්මිරිස් ටිකකුත් එකතු කරගෙන හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී මම දිය කිරි ටිකක් එකතු කරගෙන අපේ මේ පැලමුන් ටික වහලා ටික වෙලාවක් සාමාන්‍ය ගින්දරේ තියාගෙන පොඩ්ඩක් තඹ ගන්නවා. මේ වෙලාවේදී මුං ඇට ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දිය කිරි ටිකකුත් තාමත් ඉතුරුයි. ඒ නිසා මේ වෙලාවේදී මම මිටි කිරි වලින් පොඩි ප්‍රමාණයක් එකතු කරගෙන හොඳින් කිරි එක උතුරවා ගන්නවා. කිරි ටිකත් මේ විදිහට හොඳින් උතුරවා ගන්න ඕනේ. ඔයාලට කිරි ටික ඉතුරුවාට පස්සේ හොදි ගතියට අවශ්‍ය නම් මේ විදිහට ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මම මේ විදිහට ටික වෙලාවක් කිරි ටික හිඳවා ගන්න ලිප උඩින් තියාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස පැලමුන් කරිය. මේක හරිම රසයි. හැමදාම කන පරිප්පු එක වෙනුවට මෙන්න මේ පැලමුන් කරි එක ඔයාලත් හදලා බලන්න. රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.